සාමාන්‍ය සමය 4 වෙනි ඉරිදා මෙනෙහි කිරීම. ස්වාමීන් වහන්සේ ප්‍රසිද්ධ ජීවිතය ආරම්භ කරලා ගෝලයන්ව තෝරගන්න ගලීලයෙන්. උන්වහන්සේ සාබුලුන් නප්තලි වලට යනවා කියන වචනය. අපි දකිනවා සීරියාව උත්තර රාජ්‍යයේ මුලින්ම අල්ලගන්නේ සාබුලුන් නප්තලි. අපකීර්තියටලත් නින්දාවටත් ඒ දේශයට මහත් එළියක් උදා වෙනවා කියලා. ඒ ජේසුස්ගේ ආලෝකය. දැන් මේ අත්දැකීම ගැඹුරට අරගෙන යනවා. දයාබරු මාතෘකාවක් වෙන බහැපත්කමක් එක්ක. ස්වාමීන් වහන්සේ දකින ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු විදිහ බහැපත්කම අත්‍යවශ්‍ය කාරණාවක්. උද්දච්ච ආඩම්බරකමත් එක්ක ස්වාමීන් වහන්සේ වැඩ කරන්න බෑ. සංවිධාන වහන්සේගේ ආඥා පවසන්න. පවත්වන දේශීය සිටින නිහතමානී ජනයනි. සංවිධාන වහන්සේ සොයන්න. ධර්මිෂ්ඨකම සොයන්න, බැගෑපත්කම සොයන්න. සමහර විට සංවිධාන වහන්සේ උදාස දක්වන දවසේදී නුඹලාට විනිශ්චයන් බේරනු ඇත. නියතමානී යටහත් පහත් සෙනගක් නුඹලා අතරට මම ඉතිරි කරන්නේ. යාදර ප්‍රමාන්තනී විශ්වාසවන්තකම දැහැමිකම හොයන්න, බහැපත්කම හොයන්න වෙනවා. ඒක ඔබට උත්සාහ උඩුගම්බලා යන අත්දැකීමක් එක. ඒකට ඔබ උත්සාහ දරන්න වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාම ඉතිරි වෙලා ඉන්න. අපි කියනවා මේක රෙම්නන්ට් කියලා. යුද්ධයකදී, විප්‍රවාසයකදී බලපුලුවන්කාර සක්ෂි සම්පන්න ඔක්කොම අරගෙන ගිහිල්ලා අර දුර්වල රොඩ්ඩ අතෑරලා යනවා. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත සැලැස්ම වෙන්නේ රොඩ්ඩත් එක්ක. ඒතර කාටත් ඒ හරහා අපිට පුරාජය රුදුලන්න අයිතියක් නැහැ. ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ කරපු දේමයි අපි දකින්නේ. ඒක මහත් ගැඹුරු දයාබර අත්දැකීමක්. වචන කතා කරලා කියනවා. ඊශ්‍රායලයේ ඉතිරි වන සෙනග වන තවත් යුතුයකම් නොකරන්න ඕය. බොරු නොකියන්න ඕය. වංචාව උන්ගේ කතාව වෙනවන්නේය. ඔවුන් සෞභාග්‍ය සුරක්ෂිතකමද ඇතිවන්නේය. කිසිවික ඔවුන්ට බිය ගන්වන්නේ නැත. ඒ අත්දැකීමේ බහැපත්කම තුළ ස්වාමීන් වහන්සේට බද්ධ වුණාම ඔබ මහා දයාබර නිදහස් තැනක ස්වාමීන් වහන්සේගේ සේවය කරනවා. බලන්නේ තෝරා ගැනීම හරි පුදුමයි කියද්දි මේ බහැපත්කමේදී උන්වහන්සේ ආඩම්බරයව බහැපත් කරන විදිය බලන්න. පෞලතුමා කොරින්තියට ලිපිය ලියන්නේ හිරගෙදර ඉඳගෙන. මොකද පෞලතුමා මේ ගෙදර හිරගෙදර ඉඳගෙනත් එළියම ලියද්දී පෞලතුමා සාවුලු පාවුලු වෙලා වැටිලා දුවිල කාලා බින්දුවට වැටිච්ච තැනක තමයි සාවුලු පාවුලු වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඒ පාවුලුගේ අත්දැකීමත් එක්ක සහෝදරනි ඔබගේ කැඳවීම ගැන සිතා බලන්න. ලෝක මිම්මානුව ප්‍රඥාවන්තයයි කිව හැකි බොහෝ දෙනෙක් ඔබ අතර නොවුහ. එලෙසම බලවත් අයත් කුලවත් අයත් වැඩි දෙනෙක් නොවුහ. එහෙත් ප්‍රඥාවන්තයන් ලැජ්ජාවට පමුණුන පිණිස ලෝක මිම්මානුව මෝඩයයි සම්මත දේ දෙවනහසේ තෝරාගත්සේක. දැන් වචනේ බලන්න ප්‍රඥාවන්තයන් ලෝකයේ මිම්මානුව ප්‍රඥාවන්තයන් නෙමෙයි තෝරගත්තේ. බලපුලුවන්කාරකම් නෙමෙයි තෝරගත්තේ. බෑපත් දුර්වල තැනයි උන්වහන්සේ තෝරගත්තේ. උන්වහන්සේගේ වචනේ කියනවා. එමෙන්න බලවතුන් ලැජ්ජාවට පමුණුන පිණිස ලෝක මිම්මානුව ප්‍රබල දුබලයයි සම්මත දේ දෙවියන් වහන්සේ තෝරාගත්සේක. ලෝකයේ අගය කොට සලකන දේ නැති කිරීම පම් පිණිස දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන හෙලා දකින එමෙන්ම වැදගත්මත් නැතයි සලකන දේ තෝරාගත්සේක. එලෙස කලේ කිසිවක දෙවියන් වහන්සේ ඉදිරියේ පාරට්ටු කරගෙන ගන්නා පිණිස. ඒතර උන්වහන්සේගේ තෝරා ගැනීමත් එක්ක මගේ ප්‍රමාණයට අපිට පාරට්ටු කරගන්න කිසිම අයිතියක් නැහැ. උන්වහන්සේ දයාබරව ඔබගේ මගේ ජීවිතය තෝරගෙන ඉවරයි. මේ මහා ගැඹුරු අත්දැකීමට. උන්වහන්සේ අද කන්ද මුදුනට යනවා. හරියට මෝසස් කන්ද මුදුනට ව්‍යවස්ථාව දෙන්න යනවා වගේ ජේසු කන්ද මුදුනට යනවා. අලුත් ව්‍යවස්ථාවක් දෙන්න. භාග්‍යයට දෙන්න. භාග්‍යයට මොකක්ද? දනසේ රාජ අන්දක නැගුණුසේක උන්වහන්සේ වැඩවුන් කල ශ්‍රාවක උන්වහන්සේ වෙත ආහ. ඒට උන්වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළසේක. දැන් ජේසුගේ කන්ද මුදුනේ අත්දැකීමට ගෝලිය අතුල් වෙනවා. ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. ස්වාමීන් වහන්සේගේ මෙහෙවර කරද්දී, කාර්ය කරද්දී උන්වහන්සේ ඒ කාර්යයේදී උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතවල කරලා තියෙන දේ අයිති කරගෙන ඒ ගමන යන එක අත්‍යවශ්‍ය දෙයක්. එවිට උන්වහන්සේ ඔවුන්ට උගන්වමින් මෙසේ වදාළසේක. බැගෑ සිතින් දෙව් සරණ පතන්නෝ භාග්‍යවන්තයෝය. බැගෑ සිතින් දෙව් සරණ පතනවා කියලා කියන්නේ මේ හිඟා කෑමක් නෙමෙයි. දෙවියන් ස්වාමීන් වහන්සේත් එක්ක මහා ගැඹුරු බැඳීමක් තුල යැපීමක්. දරුවෙක් යැපෙනවා වගේ. එතකොට ඒ යැපීම තුල ස්වාමීන් වහන්සේ මහා පුදුම දෙයක් කරනවා.
ස්වර්ග රාජ්‍ය වැසී දෙව්සාර පතන භාග්‍යවන්තය ස්වර්ග රාජ්‍ය නිවි. ජෙරමියා 17:5 කතා කරලා කියනවා සමිඳුන් කරන්නේ හැරී ඉවත් යන මනුස්සයා සාපලද්දේ. ඒක විය යුතුමයි. ගංගා යුරේ සිටවපු ගහක් වගේ. ගඟකටම මුල් ඇද ඇති කොළ පරවීමක් නැති. නියංකාලගෙන කරදර නැති ගහක් වගේ. ස්වාමීන් වහන්සේවම හොයන අත්දැකීම. යැපීම කියන්නේ එතන මගේ ප්‍රේමාන්තනේ. පූර්ණව යැපීමක්. දේවරාජ්‍යවන්ගේ බැගැසිතින් ශෝකවන්නෝ භාග්‍යවත්. මේ ශෝකය ඇවිල්ලා හීනමානයක්වත් නෙමෙයි. ශෝකමානය. ශෝකය කියද්දි හීනමානයක කඩාවැටිලක් නෑ. ගැඹුරින් ස්වාමීන් වහන්සේව අයිති කරගෙන යන ගමනක්. යුක්තියට සාපිපාසා ශෝකවන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු සැනසීම ලබන්නෝ. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ. ඔහු තෘප්තිමත් වන්නෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ. ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ. ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. මගේ ප්‍රේමාන්තනේ ශෝකය කියලා කියද්දි දෙවි ජේසු නිසා ස්වාමීන් වහන්සේගේ කාර්ය නිසා ඔබට කන්න වෙන කට්ට. ඒ ශෝකයයි. දයාව යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය. දයාවන්තයෝ භාග්‍යවන්තයෝ. ඔහු දයාව ලබන්නෝය. නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ. ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය. නිර්මල සිතක් කියලා කියද්දි පාපය කියන්නේ තිමිර පටක්. ඔබ දකින්න දේ බාධා දකින්න බාධා කරන දෙයක්. ඒතර ඒ තිමිර පට අයින් වුණාන් පස්සේ දෙවියන් වහන්සේ පේනවා. නිර්මල සිත ඇත්තෝ භාග්‍යවන්තයෝ. ඔවුන් දෙවියන් දකින්නෝය. වචනේ කතා කරලා කියනවා. නිහතමානී ගුණ ඇත්තෝ භාග්‍යවන්තෝ. ඔහු තෘප්තිමත් වන්නෝය. මගේ ප්‍රේමාන්තනේ යෙසායා 55:1-2 කතා කරලා කියනවා. කෑමක් නොවන දෙයට මුදල් වැය කරන්නේ මන්ද, තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ මන්ද. මාහට සවන් දී හොඳම දේ කර හොඳම ආහාරය වළඳා තෘප්තිමත් වන්න. ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයේ ඒ වේදනාව කියද්දී කඩාවැටිච්ච අත්දැකීමක් නෙමෙයි. ජේසු නිසා වෙන කට්ට. ඒක අපි ඒ විදිහට අයිති කරගන්න වෙනවා. යුක්තියට සාපිපාසා ඇත්තෝ භාග්‍යවන්තයෝය. ඔහු තෘප්තිමත් වන්නෝය. යුක්තියටයි සාපිපාසාවක් තියෙන්නේ. එතන ස්වාමීන් වහන්සේ පුදුම දෙයක් කරනවාම කියන ඇදහිල්ල තුළ ඒ කටයුත්ත කරන්නේ. දයාවන්තයෝ භාග්‍යවන්තයෝය. ඔහු දෙවියන් වහන්සේ නිර්මල සිත් ඇත්තෝ භාග්‍යවන්තයෝ. දෙවියන් වහන්සේ දකින්නෝය. සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ. ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයයි කියන ලබන්නෝය. සාමය කියලා කියන්නේ peace is not absence of war. ඒක එහා ගිය තැනක්. සාමය කියලා කියන්නේ යුද්ධයක් නැති තැනක් නෙමෙයි. එහෙනම් අපිටත් සාමය තියෙනවා. එහෙම දෙයක් නෙමෙයි. සාමය කියලා කියන්නේ වෙනම ගඹුරු අත්දැකීමක්. ඒ සාමය උන්වහන්සේ කතා කරලා කියනවා ජෙරුවාම්තුමාගේ 27:14-27 මම ඔබට සාන්තිය ප්‍රදාන කරමි. මා ඔබට දෙන්නේ ලෝකයේ දෙන්නක් මෙන් නොවේ. ඔබේ සිත් කැළඹෙන්නටවත් බියවන්නට ඉඩ නොදෙන්න. ඒ සාමය වෙනස්. ජෝම්තුමාගේ ලුක්තුමාගේ 12 වෙනි පරිච්ඡේදය 49 වෙනි වගන්ති කියලා මම ભેද කරන්න ආවේ. මේ ભેද ඒ නිසා ඔබ තුළ ભેදයක් ඇති කරන්න. ඒ ભેදයයි හරහා තමයි ස්වාමීන් වහන්සේ සාමයේ. ඔවුන් දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා කියනවා. දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා කියද්දී ජෝම්තුමාගේ රෝමවරුන්ගේ 8 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 14 කතා කරලා කියනවා. දේවාත්මයන් විසින් මාර්ග පෙන්වනු ලබන්නෝ දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා. දැන් මෙතනදී ස්වාමීන් වහන්සේ සාමය ඇති කරන්න භාග්‍යවන්තයෝ. ඒතර සාමය කියද්දී ගලාති 22:5 ගලාති කතා කරලා කියනවා මගේ ප්‍රමාන්තනේ. ගලාති 5:22 කතා කරලා කියනවා. සාමය ඇවිල්ලා ශුද්ධාත්මයන් හරහා ලැබෙන අත්දැකීම. එතකොට ඒ හරහා ඔබගේ ජීවිතය ස්වාමීන් වහන්සේ භාග්‍යයක් කරන විදිය බලන්න. යුක්තියට උදෙසා පීඩා විඳින භාග්‍යවන්තයෝ ස්වර්ග රාජ්‍ය වුණේ. මිනිසුන් මානස ඔබට නින්දා කොට නානාවිධ අපහාස චෝදනා නගන කල භාග්‍යවන්තයෝය. ප්‍රීති ප්‍රමෝද වන්න මමන්ද ස්වර්ගයේ ඔබේ පළ විපාකයේ මහත්ය. ඔබට පෙර සිට දිවසිවරුන්ටත් ඔහු එලෙසම පීඩා කළා. මගේ ප්‍රමාන්තයනි එතකොට මේ දැන් තිබෙන වේදනාව අරගලය මතු මහිමයකට අරගෙන යන ගමනක්. ඒක තමයි ඇත්තම ජීවිතේ වෙන්න ඕනේ දේ. අද එතකොට ඒ තැනදී ස්වාමීන් වහන්සේ ඔබටගේ මගෙන් ඉල්ලන දේ කාලයට රැවටෙන්න එපා ඉන්න. උන්වහන්සේට සේවය සඳහා
ජනවනං ඒ තැනදී ඔබට ඒදේ වෙන්න ඒදේ ස්වාමීන් වහන්සේ පලදරන තැනට එන්නට කාලයක් ඉන්න වෙනවා. එතන ඉවසිල්ලෙන් ඉන්නම වෙනවා. ඇදහිල්ලෙන් අයිති කරගෙන. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතයේ ඒදේ කරනවා මයි කියලා අයිති කරගෙන ඉවසිල්ලෙන් බලාගෙනන්න වචනය ඔබට ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් වහන්සේ